ඔබ දවසක් සියලු දෙනාට අද අපි දෙන්න ඇවිල්ලා ඉන්නේ තංගල්ල පරේවැල්ල බීච් එකට. පුදුම ලස්සන බීච් එකක් මේක. පරේවැල්ලේ සුන්දරත්වය බලමු මාත් එක්ක ඉස්සරහට ගිහලා. මම හිතන්නේ නිවාඩු දවස්වලට එහෙම විශාල සංඛ්‍යාවක් මේ පරේවැල්ල වෙරළ තීරයට බලන්න එනවා. මොකද මේ හරියේ නාන්න පුළුවන් ස්ථානයක්. අතරම ජීවිතාරක්ෂක කණ්ඩායම් ඉන්නවා, පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්, ඒ වගේම නාවික හමුදා කඳවුර මේ ආකාරයේ පිටලා තියෙනවා. විශේෂයෙන්ම ජීවිතාරක්ෂක කණ්ඩායම් පිරිසගේ ආරක්ෂාව සඳහා ලොකු සේවයක් කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ දැනුත් කීප දෙනෙක් මේ පරේවැල්ල වෙරළ තීරයේ ඒ නාන කටයුතු වල යෙදී සිටිනවා. ඔයාලට ඈතින් පේනවා ඇති අර පොඩියක් සාමාන්‍යයෙන් පේනවා ඇති රතු පොඩියක් වගේ එකක් එතන හිටවල් තියෙනවා. එතෙන්දී එහා පැත්තේ යන්න එපා කියලා සියලු දෙනාට ජීවිතාරක්ෂක කණ්ඩායම වලින් දැනුවත් කරලා තියෙනවා. මොකද ඊට එහා පැත්තට ගියොත් දැඩි අවදානම් කලාපයක්. ගැඹුරු මුහුද රැළ වැඩි වෙන ප්‍රදේශයක්. ඒක තමයි ඒ කොඩිය ගහලා දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් ලස්සනම අලංකාර වෙරළ තීරයක් තමයි මේ තංගල්ල පරේවැල්ල කියන්නේ. ඉතින් පරේවැල්ලේ නඩත්තු කටයුතු තංගල්ල ප්‍රාදේශ සභාව හරහා කරගෙන යනවා. මෙතෙන්ට වාහන වලට රථ වාහන වල පාක් කරාට පස්සේ අදාළ පාකින් ගාස්තු වලට සාධාරණ පරිදි මුදලක් අය ගන්නවා. ඉතින් මේ පරේවැල්ලේ නඩත්තු කටයුතු සඳහා ඉතින් මෙතන නාගෙන යන පිරිස් වලට ඒ එහා පැත්තේ එළිය තියෙනවා. තමන්ට කැප් වතුරෙන් නාගෙන තමන්ගේ ගමන් බිමන් අවස්ථා සලසා ගන්න. ඔබට පේනවා ඇති මේක ඉස්සරහින් තංගල්ල තානායම පිටලා තියෙනවා. ඉතින් මේ ලස්සන ප්‍රදේශයක් මේ වෙලාවේ දේශීය විදේශ සංචාරකයෝ පිරිසම් මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ලස්සන ආකර්ෂණීය සුන්දර තැනක්. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මේ පරේවැල්ල භූමියේ තියෙන තවත් අලංකාර රසුන් කේදා. මේක ඉදිරියෙන් බෙල්ලා දෙනවා තංගල්ල තානායම. තංගල්ල තානායම ප්‍රදේශයට අපි ගිහින් බලමු කොහොමද තත්ත්වය කියලා. ඔව් දැන් ඔයාලට පේනවා ඇති මේ තංගල්ල පරේවැල්ල භූමියේ තියෙන රථ ගාල. මේ හරි තමයි වාහන ඔයාලට නවත්තන්න පුළුවන් යන්නේ. මේ හරි ප්‍රාදේශ සභාව තංගල්ල ප්‍රාදේශ සභාව හරහා සියලුම කටයුතු පවත්වාගෙන යනවා. ඒ වගේම පොඩි කඩ කීපයක් තියෙනවා.